තෙල් සහිත ආහාර. එහෙමත් නැත්නම් මේ දේ සහිත ආහාර ශරීරයට නිතර ගැනීම කිසිසේත්ම ශරීරයට හිතකර දෙයක් වෙන්නේ නම් නැහැ. ඒ ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට ඍජු ලෙසම බලපානවා. ඔබේ දෛනික කැලරි ප්‍රමාණය වැඩි කරනවා. එමගින් හෘද රෝග, තඩබාරුකම සහ දෙවන වර්ගයේ දියවැඩියාව වැනි ඉතා දරුණු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අධික තෙල් පරිභෝජනයේ බලපෑම ඔබේ ශරීරයේ විවිධ ප්‍රදේශවලට බලපාන ආකාරය පිළිබඳව අපි අධ්‍යයනය කරමු. අංක 1. ආහාර ජීර්ණ පද්ධතිය සහ ආමාශයේ ඇතිවන අපහසුතා. මේ දේ ජීර්ණය කිරීම මන්දගාමීව හා සාර්ව පෝෂක වන අතර එනම් තෙල් සහිත ආහාර දිගු කාලයක් ඔබේ ආමාශයේ රැඳී සිටිනවා. මේ බොහෝ විට අම්ල පරාවර්තනයේ ඉදිමීම සහ වායුව ඇති කරනවා. බඩවැල් අසමතුලිත වෙනවා. ශුද්ධ ජීවය වෙනස් කළ හැක්කේ ප්‍රයෝජනවත් බඩවැල් බැක්ටීරියාවට අඩු කිරීමෙන් පමණයි. ඒ සෞඛ්‍යයට අහිතකර ඒවා වෙනවා. අංක 2. හෘද රෝග සහ රුධිර වාහිනී අධික කොලෙස්ටරෝල්. බොහෝ බෙදපු සහ තෙල් සහිත ආහාරවල දක්නට ලැබෙන්නේ සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද. මේ ඔබේ නරක LDL කොලෙස්ටරෝල් වැඩි කරන අතර ඔබේ හොඳ HDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. ඒ වගේම හෘද වාහිනී අවදානමට ලක් කරනවා. කාලයත් සමග මෙම කොලෙස්ටරෝල් ගොඩනැගීම ඔබේ ධමනි තුල සමඩු පළකයක් සාදනවා. කිරීටක හෘද රෝග, හෘදයාබාධ සහ ආඝාත අවදානම බෙහෙවින් වැඩි කරනවා. අංක 3. බඩ සහ පරිවෘත්තීය කැලරි ඝනත්වය. මේදවල ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් වලට සාපේක්ෂව ග්‍රෑම් 1කට කැලරි දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. තෙල් සහිත ආහාර පරිභෝජනය කිරීමෙන් ඔබේ දෛනික කැලරි අවශ්‍යතාවයේ ඉක්මවා යාම අදහන්නට නම් බැහැ. කැලරි අවශ්‍යතාව ඉක්මවා යාම නිසා ඇදහිය නොහැකි තරම් බඩ වැඩිවීමට සහ තඩබාරුකමට හේතු වෙනවා. ඒ වගේම තමයි ඉන්සියුලින් ප්‍රතිරෝධය. සෞඛ්‍ය සම්පන්න නොවන තෙල්, විශේෂයෙන් ට්‍රාන්ස් මේද, ඉන්සියුලින් ප්‍රතිරෝධයට සම්බන්ධ වන අතර එය දෙවන වර්ගයේ දියවැඩියාවට මඟ පාදනවා. අංක 4. ශක්තිය සහ සම මන්දගාමී බව. විශාල මේට ප්‍රමාණයක් ජීර්ණය කිරීමෙන් ශරීරයට නිතර සිදුවන අධික හානිය ආහාර වේලෙන් පසු තෙහෙට්ටුව සහ උදාසීනත්වයට හේතු වෙනවා. ඒ වගේම සමේ බිඳීම් ඇති කරනවා. තෙල් සහිත ආහාර මගින් සමේ තත්ත්වයන් උග්‍ර කළ හැකි අතර දැවිල්ල වැඩි කළ හැකිය. එමගින් බඩේ දැවිල්ල, ඒ වගේම සමහර පුද්ගලයන් තුළ කුරුලෑ වගේ දේවල් ඇති කරනවා. අවසාන වශයෙන් හොඳ තේරීම සිදු කරන්නේ කොහොමද? ඔබේ ශරීරයට ශක්තිය සහ හෝමෝන නිෂ්පාදනය සඳහා සෞඛ්‍ය සම්පන්න මේද කිහිපයක් අවශ්‍ය වෙනවා. ප්‍රධාන දේ නම් ගැඹුරු තෙලේ බැදපු අධික ලෙස සැකසූ ග්‍රීස් වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න සකස් කිරීමේ සහ අසන්තෘප්ත මේද. ඔයා කල් තබා ගන්නා තෙල් ಜಾති වලින් පිසු ආහාර වෙනුවට අලිගැට පේර, ඇට වර්ග සහ ඔලිව් තෙල් වැනි පක්ෂවලට ඉන්න. මෙම ඉවුම් පෙහුම් විකල්ප භාවිතා කිරීමෙන් ඔබට ඔබේ තෙල් පරිභෝජනය විශාල ලෙස අඩු කරන්න පුළුවන්. තෙල් වලින් සුළු කොටසක් පමණක් භාවිතා කර හැපෙන සුළු වයනයක් තබා ගන්න. තෙල් වල ගෙලවීමට අවශ්‍ය නොවී ආහාර ඒකාකාරව පිසින්න. එහෙම නැත්නම් ඇඹරීම හෝ තැම්බීම සිදු කරන්න. ආහාර සැහැල්ලුවෙන් තබා ගැනීමෙන් රසය රඳවා ගැනීමේ විශිෂ්ට ක්‍රමයන් තියෙනවා. ආහාර නිර්දේශ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා ආහාර මේද සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න.